සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා Cinemax Reader YouTube channel එකට. යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආව මූවි එකේ එක වයසක මිනිහෙක්ට එයාගේ අසල්වැසි නිවසට පදිංචියට ආව තරුණ කාන්තාවකට ආදරයක් ආශාවක් ඇති වෙනවා. ඉතින් මේ වයසක මිනිසයා ඒ තරුණ කාන්තාව එක්ක එකට ඉන්න ආශාවෙන් එයාව නම්ම ගන්න කොච්චර මහන්සි වෙනවද? ඇත්තටම මේ වයසක මිනිසයාට මේ ලස්සන තරුණ කාන්තාව එක්ක එකට ඉන්න ලැබෙයිද? මේ ගැන දැනගන්න නම් අපිට මූවි එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව අපි යමු මූවි එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා ළඟම තියෙන bell icon එකේ all button එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මූවි එකේ මුලටම අපිට පෙන්නන්නේ මාටින් කියලා එක වයසක මිනිහෙක්ව. එයා ෆ්‍රාන්ස් වල එක පුංචි ගමක තමයි ජීවත් වෙන්නේ. මාටින් රැකියාව විදිහට කරගෙන යන්නේ එක බේකරි එකක්. මූවි එකේදී මෙතනදී අපිට කියනවා මීට අවුරුදු 8කට කලින් තමයි මාටින් ෆ්‍රාන්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ බේකරි එක කලින් කරගෙන ගිහිල්ලා තියෙන්නේ මාටින්ගේ තාත්තා. මීට අවුරුදු 8කට කලින් මාටින්ගේ තාත්තා නැති වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මාටින් එයාගේ වයිෆ් එක්ක ඇවිල්ලා මේ බේකරි එක ආයෙමත් පටන් අරන් තියෙන්නේ. මෙතනදී අපිට පෙන්නනවා මාටින් බේකරි එකේ පාන් හද ඉන්නේ. හැබැයි මාටින්ගේ අතින් ඒ පාන් ටික ඔක්කොම පිච්චෙනවා. මේක දැක්ක වයිෆ් මාටින්ට කියනවා අයියෝ මාටින් ඇයි ඔයා මේ පාන් ටික පිච්චුවේ කියලා. මාටින් එතකොටම කියනවා වයිෆ්ට අනේ සොරි පැටියෝ මම ඇත්තටම මේ වෙන කල්පනාවක හිටියේ. මම අපේ චාලි ගැනයි හිත හිටියේ. මම මේ හිතුවේ එයා බැරි වෙලාවත් සියදිව නසා ගනීද කියලා. වයිෆ් මාටින්ට කියනවා අයියෝ ඔයා ඒ ගැන ඒ තරමට හිතන්න එපා. චාලි ඒ වගේ දෙයක් කරගන්න කෙනෙක් නෙවෙයි කියලා. ඊළඟට අපිට පෙන්නනවා මාටින්නේ චාලි කියන මනුස්සයා ළඟට යනවා. මාටින් චාලි ළඟට යද්දිත් චාලි එයාගේ වයිෆ්ගේ හැම බඩුවක්ම පුච්චන ගමන ඉන්නේ. ඇත්තටම චාලි මෙහෙම කරන්නේ ඇයි කියලා අපිට මූවි එකේ ඉස්සරහට ගියාම තමයි දැනගන්න ලැබෙන්නේ. මාටින් මේ වෙලාවේදී අවස්ථාවක් බලලා චාලි එහාට මෙහාට වෙනකන් ඉඳලා එතන චාලිගේ වයිෆ් ජෙමාගේ බඩුවලින් ජෙමාගේ ඩයරි එක හොරෙන් අරගන්නවා. අරගෙන යා හංගගෙන කෙලින්ම ගෙදරට තමයි යන්නේ. චාලි කෙලින්ම කාමරයට ගිහිල්ලා ජෙමාගේ ඩයරි එක කියවන්න පටන් ගන්නවා. ඊළඟට මූවි එක පාස්ට් එකට යනවා. අපිට මෙතනදී පෙන්නනවා චාලි ජෙමයි අලුතෙන්ම කසාද බැඳලා ෆ්‍රාන්ස් වල පුංචි ගමකට එනවා. එයාලා ඇත්තටම මෙහෙට එන්නේ එයාලගේ අලුතෙන් පටන් ගත්ත ජීවිතේ නිවි සැනසෙලි සතුටින් ගත කරන්න. චාලි ජෙමයි මෙහෙට එන වෙලාවේදී මාටින් එයාගේ වත්තේ වැඩක් කර කර තමයි ඉන්නේ. චාලි ජෙමයි ඈතදීම එනවා මාටින් දකිනවා. මාටින් ඉතින් කර කර ඉන්න වැඩේ නතර කරලා චාලි ළඟට දුවගෙන යනවා. චාලි මේ වෙලාවේදී මාටින්ට එයාවයි එයාගේ වයිෆ්යි හඳුන්වලා දෙනවා. ඇත්තටම චාලි ජෙමයි ඇවිල්ලා තියෙන්නේ මාටින්ගේ අසල්වැසි නිවසට. ඔන්න දවසක් උදේම චාලි ජෙමයි මාටින්ගේ බ්‍රෙඩ් ෂොප් එකට එනවා බ්‍රෙඩ් ගන්න. මේ වෙලාවේදී තමයි මාටින් ජෙමාව හොඳටම දකින්නේ. මාටින්ට ජෙමා ගැන ලොකු ආශාවක් ආදරයක් ඇති වෙනවා. ඒ වගේම මාටින්ගේ හිතට එනවා කවදා හරි මම ජෙමා එකට ඉන්න ඕනේ කියලා. ඒ කියන්නේ මාටින් ජෙමාව දැකලා ජෙමාගේ තාරුණ්‍යයට පිස්සු හැදෙනවා. ඔන්න තවත් දවසක් මාටින් ෂොප් එකේ වැඩ ඉවර කරලා ගෙදර යද්දි එයාට මගදී ජෙමාව ඉස්සරහටම හම්බ වෙනවා. මාටින් ඉතින් කොහොමත් ආසයිනේ ජෙමා එක්ක ටිකක් කාලය ගත කරන්න. ඉතින් මාටින් ජෙමාව එක්කගෙන යනවා එයාලගේ ගමේ තියෙන ලස්සන වත්තක් පෙන්වන්න. ඒ ගාඩන් එක දැකලා ජෙමත් ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. ඔන්න එදාම රෑ චාලිගේ ගෙදර කරන්ට් එක නැති වෙනවා. ඒ නිසා චාලි මාටින්ලගේ ගෙදරට ගිහිල්ලා මාටින්ගේ උදව් ඉල්ලනවා කරන්ට් එක හදාගන්න. ඊළඟට මාටිනුත් අවස්ථාවක් ආපු නිසා හරිම සතුටින් චාලිලාගේ ගෙදරට ගිහිල්ලා එයාලගේ කරන්ට් සප්ලයි එක හදලා දෙනවා. ඔන්න මාටින් කරන්ට් එක හැදුවට පස්සේ මාටින්ගේ වයිෆුත් චාලිලාගේ ගෙදරට එනවා. ඊළඟට මේ හතර දෙනාම එකතු වෙලා එක විස්තර කතා කර කර ඉන්නවා. මාටින්ගේ නම් ඇස් තිබුණෙම ජෙමාගේ ළඟ. ජෙමාගේ සුන්දරත්වය එයා රස විඳ විඳ තමයි ඉන්නේ. මාටින්ට ජෙමා ගැන තියෙන ආසාව එන්නම වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න මේ විදිහට දවස් කීපයක් සාමාන්‍ය විදිහට ගත වෙලා යනවා. ඔන්න තව දවසක් ජෙමා මාටින්ගේ බ්‍රෙඩ් ෂොප් එකට එනවා බ්‍රෙඩ් මිල දීලා ගන්න. මාටින් මේ වෙලාවේදී ජෙමාගෙන් අහනවා ජෙමා ඔයා දන්නවද පාන් හදන්නේ කොහොමද කියලා. ජෙමා මාටින්ට කියනවා නෑ අංකල් මං කලින් නම් දැකලා නෑ කියලා. ඉතින් මාටින් ජෙමාට කියනවා හරි එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඇත්තටම පාන් හදන්නේ කොහොමද කියලා. ඊළඟට මාටින් ලොකු ආසාවකින් ජෙමාව කිචන් එකට අරගෙන යනවා. මෙතනදී මාටින් ජෙමාටත් බ්‍රෙඩ් හදන්න කියලා දෙනවා. ජෙමා මාටින්ගෙන් පාන් හදන විදිය අහගෙන එයා තනියම පාන් හදන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී මාටින් ජෙමාගේ පිටිපස්සේ ඉඳලා ජෙමා දිහා බලාගෙන ඉන්නවා හරියට එයා මේ මොහොතේම ජෙමත් එක්ක එකට ඉන්නවා වගේ. හැබැයි එහෙම අවස්ථාවක් එතනදී වෙන්නේ නැහැ.
ඊළඟට අපිට පෙන්වන්නේ මාටිනුයි මාටින්ගේ වයිෆුයි චාලිලා ගෙදර ගිහිල්ලා චාලිලාගේ යාළුවෝ කට්ටියක් එක්ක ලන්ච් ගන්න ගමනේ ඉන්නේ. ඒ වෙලාවේදී ජෙමා එයාගේ යාළුවවත් අඬගහගෙන ගේ පෙන්නන්න එක්කගෙන යනවා. මේ වෙලාවේදී හැඩට ඉන්න ජෙමාගේ යාළුවා ජෙමාට කියනවා ඔයා දන්නවද ජෙමා? ගෑනු ළමයි විදිහට අපි ලස්සන්ට හැඩට ඉන්න ඕනේ. ඒකට අපි යෝග කරන්න ඕනේ. ඒකෙන් අපිට අපේ ඇඟේ හැඩේ පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම අපේ හස්බන්ඩ්ලව අපිටම නම්මගෙන තියාගන්න පුළුවන් කියලා යාළුවා තව දුරටත් ජෙමාට විස්තර කරනවා. ජෙමත් මේකට ගොඩක් ආස වෙනවා. මොකද ජෙමත් ආසයි ලස්සන්ට ඉන්න. යාළුවා මේ වෙලාවේදී ජෙමාට කියනවා අපි යෝගා වගේම එක්සර්සයිසුත් දිනපතාම කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඊළඟ දවසේ ඉඳන්ම ජෙමා පටන් ගන්නවා ව්‍යායාම කරන්න. ටික දවසකට පස්සේ මාටින් කැලේ ඇතුලෙන් යද්දි එයාට ජෙමාව හම්බ වෙනවා. මාටින් මේ වෙලාවේදී ජෙමාගෙන් අහනවා ජෙමා ඔයා ගොඩ දවසකින් පාන් ගන්න ආවේ නෑනේ. ඒකට හේතුව මට දැනගන්න පුළුවන්ද කියලා. ජෙමා මේ වෙලාවේදී මාටින්ට කියනවා ඒකට හේතුව තමයි අංකල් මම මගේ ශරීරයේ හැඩේ පවත්වා ගන්න ඕන නිසා දැන් ඩයට් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒක නිසා මම පාන් කන එක නතර කරා කියලා. එහෙම කියලා ජෙමා එතනින් පිටත් වෙලා යන්න හදනවා. එතකොටම ජෙමාගේ පිට දිගේ සතෙක් යනවා වගේ දැනෙනවා. ඒ වගේම ඒ යන සතා ජෙමාට දෂ්ට කරනවා. ඒ නිසාම ජෙමා ඉක්මනටම මාටින්ට කතා කරලා කියනවා අනේ අංකල් මේ මගේ පිට දිගේ සතෙක් යනවා. එයාව අයින් කරන්න පුළුවන්ද කියලා. මාටින් ඉතින් ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ජෙමාගේ ගවුමේ ෂිපර් එක පාත් කරලා එතන චෙක් කරලා කියනවා අම්බෝ ගොඩක් භයානක සතෙක් තමයි ඔයාට විදලා තියෙන්නේ. ඒ සතාගේ විෂ දැනටමත් ඔයාගේ ශරීරයට ගිහින් තියෙන්නේ. තවදුරටත් පැතිරෙන එක නවත්තන්න මේ විෂ ටික අයින් කරන්න ඕනේ. මං ඒක කරන්නද කියලා. මාටින් කියන්නේ මේ විෂ ටික උරා බීලා තමයි මේක අයින් කරන්න වෙන්නේ කියලා. ජෙමා ඉතින් මේක අහලා කියනවා අනේ අංකල් ඔයාට කරන්න ඕන දෙයක් කරන්න. කොහොම හරි මේ මගේ ඇඟේ තියෙන විෂ ටික අයින් කළා දාන්න කියලා. මාටින්ට මේ වෙලාවේදී එයාගේ ලොකුම ආශාව නම් ඉෂ්ට කරගන්න බැරි වෙනවා. හැබැයි එයා එයාගේ කටින් ගොඩක් ආසාවෙන් ජෙමාගේ මේ විෂ ටික උරා බොන්න පටන් ගන්නවා. එතකොටම එතනට පප්පු කියන පිරිමි ළමයා එනවා. පප්පුත් දකිනවා මාටින් මේ කරන දේ ගැන. මාටින් ඉතින් පප්පුට මෙතන වෙච්ච හැමදේම පැහැදිලි කර කර ඉන්නවා. ඒ අතරදී ජෙමාට සිහිය නැතුව වැටෙනවා. ඉතින් තවත් බලන් ඉන්න බැරි නිසා පප්පුයි මාටිනුයි එකතු වෙලා ජෙමාව හොස්පිටල් එකකට අරගෙන යනවා. හොස්පිටල් එකේදී ડોක්ටර් ජෙමාට එක ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. ඊළඟට එයා මාටින්ට ඇවිල්ලා කියනවා කලබල වෙන්න කිසිම දෙයක් නැහැ කියලා. ඊළඟට මාටිනුයි පප්පුයි ජෙමාව ගෙදරට අරගෙන යනවා. මේ වෙලාවේදී ජෙමාට ටිකක් මහන්සිත් නිසා එයා මාටින්ගේ උරහිසට ඔළුව තියාගෙන ටිකක් ඇලවෙනවා. මේ වෙලාවේදී මාටින් හිතනවා ජෙමත් මට ආදරේ ඇති එයත් මාත් එක්ක එකට ඉන්න ආස ඇති කියලා. ඊළඟට එයාලා ජෙමාව එයාගේ ගෙදරින් ඇරලවනවා. ඔන්න ටික දවසකට පස්සේ අපිට මාටින්ව පෙන්නනවා එයාගේ ෂොප් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. එයා එතකොටම ඈතින් දකිනවා ජෙමා ළඟට පප්පු ඇවිල්ලා කතා කර කර ඉන්නවා. මේක දැකලා මාටින්ට හිතනවා වැඩි දවසක් යන්න කලින්ම මේ දෙන්න නම් එකට ඉඳී කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ ජෙමා වයින් ගන්න එක ස්ටෝ එකකට යනවා. එතනදී යාට පප්පුවත් මීට් වෙනවා. පප්පු මෙතනදී ජෙමාට කියනවා ඔයා ආසම වයින් එක ගන්න කියලා. ජෙමා පප්පු කියන විදිහටම එයා ආසම වයින් එකත් මෙතනදී මිලදීලා ගන්නවා. මේ වෙලාවෙම තමයි මාටින් එයාගේ පාන් ටික කඩවල් වලට දාලා එන්නේ. මේ යන අතරදී මාටින් දකිනවා ජෙමාගේ වාහනේ යනවා. මාටින් ටිකක් විමසිල්ලෙන් ජෙමාගේ වාහනේ දිහා බලනවා. ජෙමා තනියම තමයි යන්නේ. ඉතින් මාටිනුත් ජෙමාගේ වාහනේ ෆලෝ කරගෙන යනවා. ජෙමා මේ යන්නේ එයා ආසම වයින් බෝතලෙත් අරගෙන පප්පුව මීට් වෙන්න. මේක දැකලා මාටින් ගොඩක් අවුල් යනවා. මේ වෙලාවේදී මාටින් එයා විසින්ම එයාගේ හිත සනස ගන්න හදනවා. සමහර විට මේ දෙන්න එකට ඉන්න නෙවෙයි වෙන්න තියන්නේ නැත්තේ. මම හිතන්නේ අද මේ ජෙමා පප්පුව මීට් වෙන්න ගියේ එයා ආසම වයින් එක බොන්න වෙන්න ඇති. එදා දවසේ රෑම මාටින් ජෙමාලගේ ගෙදරට යනවා ඩිනර් එක ගන්න. ඒ වෙලාවේදී මාටින් ජෙමාගේ බෙල්ලේ ලව් බයිට් එකක සලකුණක් දකිනවා. අන්න එතකොට තමයි මාටින් තේරුම් ගන්නේ ජෙමා ගිහින් තියෙන වයින් බොන්න විතරක් නෙවෙයි එයයි පප්පුයි අද එකටත් ඉඳලා තියෙනවා කියලා. මෙතනදී මාටින් ගොඩක් අවුල් යනවා. මොකද එයා බලන් ඉන්නේ ජෙමත් එක්ක එකට ඉන්න ජෙමාලා මෙහෙට ආපු දවසේ ඉඳලා. එයාට තාමත් අවස්ථාවක් ලැබුණේ නෑනේ. ඔන්න ඊළඟ දවසේ මාටින් දකිනවා පප්පු ගොඩක් අප්සෙට් එකේ වගේ ඉන්නවා. මාටින් ඉතින් හිමීට පප්පු ළඟට ගිහිල්ලා එයාගෙන් අහනවා ඇයි පුතා ඔයා කලබලෙන් වගේ ඉන්නේ කියලා. පප්පු මේ වෙලාවේදී මාටින්ට කියනවා අංකල් මට මගේ පාඩම් කටයුතු වලට හිත දෙන්නෙම නෑ.
ඒ වගේම තව ටික දවසකින් මගේ එක්සෑම් එකක් තියෙනවා කියලා. මේ වෙලාවේදී මාටින් පප්පුට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒකට නම් කරන්න තියෙන්නේ ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ඔයාගේ ගෙදර ඇවිල්ලා නතර වෙන්න කියන්න. එතකොට ඔය ගතිය හරියනවා කියලා. ඔන්න ටික වෙලාවකට පස්සේ මාටින් දකිනවා ජෙමා තනියම කොහේ හරි යනවා. ඇත්තටම ජෙමා යන්නේ පප්පුව මුණ ගැහෙන්න. ජෙමා පප්පු ළඟට ගිහිල්ලා පප්පුගේ කලබල ගතිය එයත් එකට ඉඳලා නැති කරලා දානවා. මාටින් නම් මේ වෙලාවෙදී ඉන්නේ ජෙමා ගැන හිතලා හරිම කනගාටුවෙන්. මාටින්ට ජෙමා ගැන හිතලම එයාගේ හැඟීම් පිට කරලා දැන් ඇති වෙලයි තියන්නේ. එයාට ඕනේ කොහොම හරි ජෙමත් එකට ඉන්න. ඒත් ජෙමා කරන්නේ වෙන කෙනෙක්ව සතුටු කරන එක. ඔන්න මේ දවසේ ජෙමා පප්පුත් එක්ක සතුටෙන් ඉඳලා මාටින්ගේ ෂොප් එකට එනවා බ්‍රෙඩ් මිල දීලා ගන්න. ජෙමා මේ වෙලාවේදී මාටින්ගේ වයිෆ්ට කියනවා මගේ හස්බන්ඩ් චාලි ටික දවසකට පිට වැඩකට යනවා කියලා. ඒ නිසා මට බ්‍රෙඩ් ගොඩක් ගන්න ඕනි කියලා. ඉතින් ජෙමා මේ දවසේ වෙනදටත් වැඩිය පාන් මිලදීලා අරගෙන එහෙ පිටත් වෙලා යනවා. හැබැයි ජෙමාට එයා මිලදීලා ගත්ත පාන් එකක් අමතක වෙලා යන්නේ. ඉතින් මාටින් මේක අවස්ථාවක් කරගෙන ඒක ආයෙමත් ජෙමාට දෙන්න ජෙමාගේ ගෙදරට යනවා. හැබැයි ගෙදරට ලං වෙනකොටම මාටින්ට කවුරු හරි ඒ ගෙදර එකට එකතු වෙන සද්ද ඇහෙනවා. මාටින් ඉතින් හොරෙන් හැංගිලා ජනෙලෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. මාටින් මේ වෙලාවේදී දකිනවා ජෙමා පප්පුත් එක්ක සතුටින් එකට ඉන්නවා. ජෙමා මේ වෙලාවේදී පප්පුට love you කියලාත් කියනවා. මේක ඇහුන ගමන් මාටින්ට හොඳටම තරහ යනවා. ඔන්න ඊළඟ දවසෙත් ජෙමා හොඳට ලෑස්ති වෙලා පප්පුත් එක්ක එකට ඉන්න උමනාවෙන් පප්පුව මීට් වෙන්න යනවා. ගෙදරට ඇතුල් වෙද්දිම ජෙමා යන්නේ පප්පුව එයාගේ වසඟයට ගන්න ගමන්. මේ දෙන්නට වටපිටාව ගැනවත් වගේ වගක් නැති වෙනවා. එයාලා දෙන්න ගොඩක් සතුටින් එකට ඉන්නවා. හැබැයි මේ වෙලාවේදී ජෙමාගේ අතින් වැරදීමකින් පප්පුලගේ ගෙදර තියෙන ගොඩක් වටින ස්ටැචු එකක් වැටිලා කැඩෙනවා. මේක දැකලා පප්පුට ගොඩක් තරහ යනවා. ජෙමා මේ වෙලාවේදී පප්පුව සංසුන් කරන ගමන් කියනවා අයියෝ පප්පු මම මේක මගේ හස්බන්ඩ්ට කියලා හදවලා දෙන්නම් කියලා. ජෙමා මේ වෙලාවේදී පප්පුට කියනවා අපි දෙන්නට තවදුරටත් මෙහෙම හැංගි ඉන්න බෑ. අපි දෙන්න මෙහෙන් පැනලා ලන්ඩන් වලට යන් කියලා. පප්පුත් මේ අදහසට කැමති වෙනවා. ඔන්න ටික දවසකට පස්සේ අපිට පෙන්නනවා ජෙමාට එයාගේ ගෙදරදී එක ලියුමක් හම්බ වෙනවා. මේක කියවපු ගමන් ජෙමා පප්පුව මීට් වෙන්න යනවා. මේ දවසේ පප්පුගේ අම්මත් ඇවිල්ලා ඉන්නේ. පප්පුගේ අම්මා දැනගන්නවා එයාලගේ ගෙදර තිබ්බ ගොඩක් වටිනා ස්ටැචු එක දැන් නැහැ කියලා. අම්මා ඉතින් පප්පුගෙන් ඒ ස්ටැචු එකට මොකද උනේ කියලා ප්‍රශ්න කරනවා. පප්පු මේ වෙලාවේදී අම්මට කියනවා ඒ ස්ටැචු එක ඉරක් ගිහිලා තිබ්බා. ඉතින් මම මේ ළඟ මිනිසෙක්ට දුන්නා ඒක හදවලා ගෙනත් දෙන්න කියලා. ඔන්න අනිත් පැත්තෙන් ජෙමා පප්පුගේ ගෙදරට එනවා එයාව මීට් වෙන්න. ජෙමා පප්පුගේ ගෙදරට යනවත් එක්කම ජෙමාට පප්පුගේ මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ තියෙන්නේ සොරි පැටියෝ මට ඔයත් එක්ක ලන්ඩන් එන්න විදියක් නැහැ කියලා. මේ මැසේජ් එක දැකලා ජෙමා හොඳටම අඬ ආයෙමත් එයාගේ ගෙදරට එනවා. මේ අතරදී පප්පුගේ අම්මා චාලිව මීට් වෙලා අහනවා මගේ අර වටිනා ස්ටැචු එක කෝ කියලා. ඇත්තටම චාලි මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැනේ. චාලි පප්පුගේ අම්මට කියනවා අනේ මැඩම් මම එහෙම ස්ටැචු එකක් ගැන දන්නේ නැහැනේ කියලා. මේක අහලා පප්පුගේ අම්මා හොඳටම තරහෙන් එතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඊළඟට හවස් වෙලා චාලි ගෙදර ඇවිල්ලා ජෙමාගෙන් ඒ වටිනා ස්ටැචු එක ගැන අහනවා. ජෙමා හරි මේ ගැන මොන හරි දන්නවද කියලා. චාලි ජෙමාගෙන් අහන්නේ වැරදිලාවත් ඔයා ළඟද දන්නේ නේද ස්ටැචු එක කියලා. ජෙමා මේ වෙලාවේදී චාලිට කෙලින්ම කියනවා පිස්සුද? එහෙම ස්ටැචු එකක් මන් ළඟ නෑ කියලා. මේ වෙලාවේදී ජෙමාට හිතෙනවා එයයි පප්පුයි අතර සිද්ධ වෙච්ච හැම දේ ගැනම එයා චාලිට කියන්න ඕනේ කියලා. හැබැයි මේ වෙලාවේදී ජෙමාට ධෛර්යයක් එන්නේ නැහැ ඒක චාලිට කෙලින්ම කියන්න. චාලිටත් දැනිලයි තියන්නේ ජෙමා චාලි ගෙදර ආපු දවසේ ඉඳලා වෙන කල්පනාවක ඉන්නේ. එයා ගැන හරියට බලන්නෙත් නෑ කියලා. ඒ වගේම ගෙදර ආවත් හරි චාලි ජෙමයි තවමත් එකට ඉඳලා නැහැ. ඉතින් මේ හේතුවෙන් චාලිත් ජෙමත් එක්ක තරහෙන් ලන්ඩන් යන්නයි හදන්නේ. ඔන්න ඊළඟ දවසේ මාටින් කැලේ ඇවිද ඉද්දී එයා දකිනවා ජෙමාගේ බලු පැටියා ඉන්නවා. මාටින් මේ බලු පැටියව ජෙමාට දෙන්න ජෙමාගේ ගෙදර යනවා. ජෙමා මේ වෙලාවේදී එක ලියුමක් මාටින්ට කියවන්න කියලා දෙනවා. මොකද ඒ ලියුම තියෙන්නේ ෆ්‍රෙන්ච් භාෂාවෙන්. ඇත්තටම ජෙමා ෆ්‍රෙන්ච් දන්නේ නැහැ. මාටින් ඉතින් ෆ්‍රෙන්ච් දන්නවනේ. එයා ඒ ලෙටර් එක කියවන්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මේක එවලා තියෙන්නේ පප්පුගේ අම්මා. ඒ වගේම එයා අර වටිනා ස්ටැචු එක ගැන තමයි මේ ලෙටර් එකෙන් අහලා තියෙන්නේ. ඒක පප්පුගේ අම්මා චාලිට තමයි එවලා තියෙන්නේ. ජෙමා මේ වෙලාවේදී මාටින්ගෙන් ඉල්ලීමක් කරනවා අනේ අංකල් අපි ෆ්‍රෙන්ච් භාෂාවෙන්ම මේ ලෙටර් එකට රිප්ලයි ලෙටර් එකක් ලියමුද කියලා. මාටින්ට ඉතින් ඕනේ ජෙමා එක්ක කාලය ගත කරන්නනේ. ඉතින් මාටින් බොරුවක් කියනවා හරි මම මේක ලියලා දෙන්නම්. හැබැයි මට මේකට දවස් 2ක් විතර මෙහෙට එන්න වෙයි කියලා. චාලිත් ගෙදර නැති නිසා ජෙමා එයාගේ යාළුවගේ ගෙදරට යනවා. එහෙදි
ජෙමාට එයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්ව හම්බ වෙනවා. එයාලා දෙන්න ආයිමත් එකිනෙකාට ලං වෙන්නයි උත්සාහ කරන්නේ. මේ දෙන්න ගොඩක් ළඟින් ඉන්නවා. ඈත තියාම මාටිනුත් දකිනවා. එයාලා ගොඩක් සමීපව ඉන්නවා දකින මාටින්ට හිතෙනවා මේ කෙල්ල නම් මාර කෙල්ලෙක්නේ. මෙයා හැම එක්කෙනාත් එක්කම එකට ඉන්නනේ බලන්න කියලා. ඔන්න ඊළඟ දවසේ ජෙමාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් බෙන් එයාගේ ගෙදරට එනවා ජෙමාව හම්බ වෙන්න. ඔන්න එයාලා දන්නේ නැහැ චාලිත් ඒ වෙලාවම ලන්ඩන් ඉඳලා එන ගමනේ ඉන්නේ. චාලි එයාගේ ගෙදරට ගියපු ගමන්ම හයියෙන් උදව් ඉල්ලගෙන කෑ ගහගෙන එළියට දුවගෙන එනවා. චාලිගේ සද්දේ ඇහිලා මාටිනුත් කර කර ඉන්න වැඩේ දාලා ඉක්මනට දුවගෙන යනවා චාලිලා ගෙදරට. එයා එතනදී දකින්නේ ජෙමා කුස්සියේ මැරිලා වැටිලා ඉන්නවා. ජෙමාව මේ විදිහට දැකලා මාටින්ට ගොඩක් දුක හිතෙනවා. ඊළඟට එතනට පොලිසියෙන් ඇවිල්ලා ඉන්වෙස්ටිගේෂන් පටන් ගන්නවා. ඊළඟ දවසේ ජෙමාගේ පෝස්ට්මෝර්ටම් රිපෝට් එක එනවා. එයාලා මාටින්ට කියන්නේ ජෙමාගේ මරණය සිද්ධ වෙලා තියන්නේ එක පාන් කෑල්ලක් උගුරේ හිර වෙලා කියලා. මේක ගැන මාටින් ටිකක් කල්පනා කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ ජෙමාගේ ෆියුනරල් එක තියෙනවා. මෙතනදී මාටින් චාලිගෙන් විස්තර අහනවා එදා මොනවද ඇත්තටම උනේ කියලා. චාලිත් එදා වෙච්ච දේ කියන්න පටන් ගන්නවා. චාලි මාටින්ට කියනවා ඇත්තටම අංකල් එදා මං ලන්ඩන් ගිහිල්ලා ඇවිල්ලා ගේ ඇතුළට යද්දි මං දැක්කා බෙන් කියන කෙනා ජෙමාට බලහත්කාරකමක් කරනවා වගේ. ඉතින් චාලි එක පාරටම බෙන්ගේ ඇඟට කඩම් පැනලා තියෙනවා. ඊළඟට චාලි බෙන්ට පහර දීගෙන ගිහිලා තියෙනවා. ඒ අතරදී බෙන් චාලිට පැහැදිලි කරන්න උත්සාහ කරලා තියෙනවා මම ජෙමාව මීට් වෙන්න ආවම ජෙමා පාන් කකයි ඉඳලා තියන්නේ. මම එයාව පුදුම කරන්න හිතාගෙන එයාගේ පිටිපස්සෙන් ගිහිල්ලා එයාව ඇල්ලුවා. ඒකට එකපාරටම බය වෙන ජෙමා කකා හිටපු පාන් කෑල්ල එයාගේ උගුරේ හිර වුණා. මං ඉතින් ජෙමාට ඒක එළියට ගන්න උදව් කරයි හිටියේ. ඉතින් ඔයා ඒ වෙලාවේ තමයි අපි දෙන්නව දැක්කේ. අපි ගැන වැරදියට හිතන්න එපා කියලා තමයි බෙන් චාලිට කියලා තියෙන්නේ. චාලි මාටින්ට කියනවා මම ඒ වෙලාවේදී බෙන්ට පහර දීදී හිටපු නිසා අපි දෙන්නටම ජෙමා ගැන බලන්න බැරි වුණා. අපිට ඇත්තටම ජෙමාව මග ඇරුණා. අන්න ඒ වෙලාවේදී තමයි ජෙමාට මේ අසරණ විදිහට මැරෙන්න සිද්ධ වුණේ කියලා. ඊළඟට අපිට ආයමත් වර්තමානයේ පෙන්නනවා. මේ වෙලාවේදී මාටින්ගේ පුතා මාටින්ට ඇවිල්ලා කියනවා අපේ අසල්වැසි නිවසට තරුණ කපල් එකක් තමයි තාත්තේ ඇවිල්ලා තියෙන්නේ කියලා. මේක ඇහුණ ගමම මාටින් යනවා ඒ දෙන්නවත් මීට් වෙන්න. ඒ කියන්නේ මාටින්ගේ මේ නොසන්සිඳන ආශාව තව දුරටත් ගෑනු ළමයි කෙරෙහි තියෙනවා කියන ගමම මේ මූවි එක මෙතන නිවර වෙනවා.